සිරු දෙනාටම සුබෝදැසනක් කියලා පටන් ගන්නවා මගේ මේ 16 වෙනි වීඩියෝ එක. මම මෙතනින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ සෙලා කෙනෙක් මේකේ ප්‍රොඩක්ට් එකක් සෝල්ව් කරන්නේ and මේකේ ප්‍රෙජනේෂන් පාර්ට් එක කොහොමද වෙන්නේ කියලා. හරි, එතකොට අපි බලමු කොහොමද අපි මෙතන සෝල්ටින් පාර්ට් එක හා ප්‍රෙජනේෂන් පාර්ට් එක කෝඩ් බයි කෝඩ් සිදු වෙලා තියෙන්නේ සහ මේකේ ඩිසයිනින් පාර්ට් එක මම ඊට කලින් වීඩියෝ එකේදී කතා කරා. දැන් අපි බලමු කොහොමද මේකේ මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඔයාලා දන්නවා ඇති මෙතන සෝල්ටින් එකක් වෙනවා කියන්නේ මෙතනදි තමයි සෙලා කෙනෙක් තමන්ගේ තියෙන පොඩක්ටික ඇඩ් කරලා මේක හෝම් පේජ්ජකට ඇඩ්ඩනවාද නැද්ද කියන එක තීරණය කිරීම සහ ඔවුන්ගේ අප්ඩේට් වීම සිදුවෙන්නේ. එතකොට මේ සෝල් කරන ප්‍රොඩක්් එකක් ඒ අපිට මැනේජ් කරන්න පුළුවන්. අනිවාරයෙන් මැනේජ් කරන්න වෙනවා. මොකද අපිට යම්කිසි අවශ්‍යතාවයක් හෝ යම්කිසි හේතුවක් මත අපිට වෙනස් කිරීමක් සිදුකිරීමට සිදුවෙනවා. ඒ වෙනස් කිරීම සිදුවන්රීමට ප්‍රධාන හේතුවක් වන්නේ යම් යම් මිල ගරන් වෙනස්වීම් හෝ යම් හේතුන් මත වෙනස් කිරීම සිදුවන්නට වෙනවා. එදකොට අපි බලමු මෙන මේ පේජනේෂන් පාට් එක තුළ පේජනේෂන් කිරීම සහ මයි රඩට් කියන පාට්ටකේදී කොහොමද අපි මෙන මේ ප්‍රඩක්් සෝල්ටිං කරලා තියෙන්න කියලා. එතකොට මේ විතර ප්‍රේජනේෂන් වෙනින් වෙනම අපි එක ප්‍රඩක්ටකින් ප්‍රඩක්් එකට අපි වෙන වෙනම් ප්‍රේජනේෂන් හදලා තියෙනවා. එතකොට කොහොමද මේක වෙන්න කියන අපි හදලා තියෙනවා. අන්නේ වගේ දේවල් මෙතනදි කරීමට සිදු කරලා තියෙනවා. ඊට පස්ස අපි බලමු කොහොමද අපි මෙතනදී මේ ප්‍රඩක්් එකක් අපි මෙතට සෝල් කරගන්න කියලා. ඒ කියන්නේ සෝල් ප්‍රඩක්් කියන්නේ ප්‍රඩක්් එක සෝල් කරගන්න විදිහක් තියෙනවා. එතකොට දැන් ඔයාලට තේරෙනවද මේ ප්‍රොඩක්ට් එකක් සෝල් කර මේ තියෙන සෝල් ප්‍රොඩක්ට් එක අපිට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරගන්න විදිහ. අන්නේ දේවල් කොහොමද සිදු වෙන්නේ කියලා. ඔයාලට තේරෙනවද මෙතන MSI කටාන කියලා මං ගහනවා. normal order කියලා ගහනවා. high and low මේක දාලා සෝල් කරාට පස්සේ මෙතනදී අපිට මොකුත් පෙන්වන්නේ නැහැ. අපි use කියලා දාලා සෝල් කරමු. එතනදී පෙන්වන්නේ නැහැ. මෙතනදී දාලා සෝල් කරමු. මෙතනදීත් නැහැ. ඊට පස්සේ වෙලා මම ඔයාලට මේ රීෆ්‍රෙෂ් කරලා මම මෙතනදී මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව පාරක් අපි රිෆ්‍රෙෂ් කරලා දාමු. මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඔයාලට ඒක එක්කම එකපාර දැම්මොත් එහෙම ඒක බලා ගන්න බෑ. එතකොට මේක සෝල් කරොත් එහෙම මේ යූස් ඒවා අපිට මෙතන පොඩි පොඩි ඉමේජ් කලින් දාපු නැතිව තියෙනවා. මේ තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ඒවා සම්පූර්ණ යූස් එකට මාර්ග යූස් ඒවා. ඊට පස්සේ යල්ලා ගත්තොත් එහෙම අපි ලෝ හයින් හයි සෝල් කරොත් එහෙම මේ විදිහට ප්‍රොඩක්ට් එක පෙන්නනවා අපිට. ඊට පස්සේ යල්ලා අරගෙන අපිට මේ විදිහට සිලෙක්ට් කරලා දැම්මොත් එහෙම මේ විදිහට බ්‍රෑන්ඩ් එක පෙන්නනවා. ඔයාලා පේනවා ඇති මේක ප්‍රොඩක්ට් එකේ මේ කොහොමද මේකේ සෝල්ඩින් පාර්ට් එක වෙන්නේ කියලා ඔයාලට පැහැදිලි වෙනවා ඇති. ඊට පස්සේ බලමු අපි කොහොමද මේක පාට් එක කෝඩ් කරලා තියෙන්නේ සෝල්ටින් පාට් එක ප්‍රොඩක්ට් එක කොහොමද ප්‍රොසෙස් එක කෝඩ් කරලා තියෙන කියන එක අපි බලමු. ඊට පස්සේ ගත්තට පස්සේ අපි මෙතනින් ප්‍රධාන වශයෙන් ප්‍රොඩක්ට් එකක් නැත්නම් අපි කියනවා සෝල්ටින් කරන්න ප්‍රොඩක්ට් එකක් සර්ච් කරලා ගන්න අපි වෙනම පාර්ට්යක් හදලා තියෙනවා. ඒ තමයි මේ සෝල්ට් ප්‍රොඩක්ට් ප්‍රොසෙස් කියන එක. මේ සෝල්ට් ප්‍රොසෙස් කියන එකෙන් තමයි කොහොමද අපි මේ ප්‍රොසෙස් එකක් සර්ච් කරලා ගන්නේ. එතකොට මේකට කොහොමද මේ සර්ච් එක වෙන්නේ කියන එක ප්‍රොසෙස් එක PHP ෆයිල් එකක් කරහා මේක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතනදී අපි කියන්නේ සෙෂන් එකක් ස්ටාර්ට් කරලා ඒක අපි ඩේටාබේස් එකත් එක්ක කනෙක්ට් කරලා තමයි මේ යූසර් සෙෂන් එකක් දාලා ඒක යූසර් එකයි ඊමේල් එකයි තියෙන්න ඕනේ. මෙතනට ලොග් වෙද්දී නැත්නම් අපිට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ වෙලා අපි සෝල්ඩින් එක අපි වෙනම අරගන්නවා. ඒක අපි ස්ක්‍රිප්ට් කරනවා JS එකත් එක්ක. ඊට පස්සේ වෙලා තමයි ලින්ක් වයිස් ලින්ක් අපි ඒක සිදු කරන්නේ. අපි ගමු මෙතන JS එකේ ගත්තොත් එහෙම JS එකේ ඔයාලට පේනවා ඇති මෙතන අපි මම මේ උඩ ටික සියලුම දේවල් ඔයාලට පැහැදිලි කරලා තියෙන්නේ. අපි ගමු කොහොමද මේකේ සෝට් පාට් එක යන්නේ කියලා. මේ තියෙන සෝල්ටින් පාට් එක ඔයාලට මම කලින් පෙන්නුවා වගේ සෝල්ටින් පාට් එකේ මෙතනදී මේ තියෙන ID ක්‍රියේට් කරගත්ත විදිය. ඔයාලට මෙතන පේනවා ඇති search time එතකොට quantity එක එතකොට pagination side එක. එතකොට මේ විදිහට තමයි අපි ඒ ප්‍රොඩක්ට් එක කොහොමද ඒක වෙන්නේ කියන එක හදාගෙන අපිට වෙනම ඒක වෙනම 1/1 එන විදිහට අපි සෝල්ව් කරලා තියෙනවා. ඒතර මේ සෝල්වින් ප්‍රොසෙස් එකේ ඔයාලට පේනවා ඇති මෙතන
අපිට මේ පොඩිපොඩි අයිඩස් දාලා තමයි මේ ක්‍රියට් කරගෙන තියෙන්නේ ඒක මෙතනින් අපි ක්‍රියට් කරලා හදලා තියෙනවා එතකොට මේ සෝල්ටින් පාට්ටගේදී මේ විද ලිංක් බයි ලිංක් කරලා තියෙනවා වාඩ පෙන්න්නතුයි සම්පූර්ණ ෆිල්ට කරන්න සර්ච්ච ෆිල්ට කරන්න ෆිල්ට සර්ච් එක ට ෆිල්ට කරන්න ටයිම් එක ෆිල්ට කරන්න කොටිට එක තියෙන එක ෆිල්ට කරන්න මෙන්න මේ විදියට මේ සෝල් පාට්ටගේ සම්පූර්ණ ඩේටස් අපි අරගෙන මේ ඩිසයිනින් පායට් එක සෝල්ටින් පාට් ප්‍රසෙස් එක කරලා තියෙන ඊට පස්ස ගත්තොත්තේම ඊට පස්ස අපිට පෙන්න්න පුළුවන් දෙයක් තමයි කොහොමද අපි මේකේ අයිකන්න කොහොමද පොඩක්් මැනේජ් පොඩක්් එක පොඩක්් එක ප්‍රේජනේෂන් එක කරේ කිය ඇමයි පොඩක් කියන එකේ වාල්ටමං කලනු පැදිලි කරන්නදී මේ ප්‍රේජනේෂන් එක සම්පූර්ණ සිදු වෙන්නේ අපි මොකක්කරේ පොඩක්ටයක් ඇත් කරාම පේච් ගාන වැඩිවෙන විදිිය තමයි මෙතනි අපි ඩිසයින්න හදලදී මොද පේජක් වැඩිවෙන්න වැඩිවෙන්න ඒ ගැන්නේ අපි එක පේජ්ජික ඩිසයින් කරලා තියෙන්නේ එක පේජ්ජකට යම් කිසි පාටස් නැත්තන් අපි කියවා යම් කිසි අයිටම්ස් තුනක් ඇඩ්ඩ නීදර තමයි මේක ඩිසයින් එක අපි හදලදේ එතකොට දැම් මේක ඔයාල්ල පේන ඇති පේජක පේජක ලින්ක් වයි ලින් කල තින පේජක හයිටම් එක ලින්ස් වයි ලින්ස් කල තියෙන මොකද අපි අතනදී ස්පොඩට්ක සෝල් කරදදි පේජගත් එක් තම අපට විය කරන ද අපි ඩිසයින්න කලවියෙන් ඔයාලමගේ ඉස්සල පෙන්න්නු වඩ දැකින්නති මං ප්‍රයක්්ටක සිලෙට් කරලක සර්ච් කරට පස්සේ ඒක පේජගත් එක්ක තමයි ලින්ක් වයිස් ලින්ක්වෙන් අන්නේ විදිර තමයි මෙතනති ප්‍රේජේෂන් සල්ල ඉං කල්ල තියෙන වාල්ට මෙතැන්ට මෙතන පේනවා ඇති වාල්ට මේ පේජේෂන්ල අඩුකේදල වැඩිකට වැඩිවෙන විදිර තමයි මෙතන ඩිසයින් එක සම්පූර්ණ හදල තියෙන්නේ එතකොට මෙතන පේජනේෂන් අයිඩම්ස් වලට ඇක්ටව් කරන්න ප්‍රේජනේෂන් අයින් ලින්ක් කරන්න ඒ වෙනම පාත්වලට අපි කඩලා තියෙනවා වාල්ට පේනවා ඇති මෙතනදී පේජනේෂන් අයිඩම්ස්වල්ට ඒ අපි පේජනේෂන් ලින්ක්ස් කරල තම ඒ ඩිසයින් හදල තියෙන එතකොට අර්මින් හෙඩක ට්‍රෝ කරලා ඒක වෙන මාරගෙන තමයි එති ලින් හෙඩ එකක් ලින් කරන්න මොකද මෙතනදි ගත්තොත්තේම ලින්ක් වයිස් ලින් පේජක්සා අයිටම් එක පේජ එක තින අයිටම් එක ඩිස්පලේ වෙන්න තමයි මෙතනද අපි ඩිසයින් එක හදලා තින්නේ ඒ කියන්නේ අපි සෝල් කරන නැතන් සෝල් අපි ඇඩ් කරන ප්‍රොඩක්් එක මෙතිනදී ඩිසයිනින් පාට් එකට පේරමි දීර තමයි අපි ඩිසයින් එක මේ පේජනේසන්නගේදී අදලා තියෙන්නේ එතකොට වාලට පැහදිලි වෙන්නති මෙතනති කොහොමදේ සෝල්ඩින් පාට් එක ඇන් ඩිසයිනින් පාට් එක වෙලා තියෙන්නේ එතකොට සෝලින් පාට් එක ප්‍රොසෙස් එක වෙන්න කොහොමද ගෙන වලට පැදිලි වෙන්න ඇති මෙතනිදිවලට පැදිලි වෙන්න ඇති පේජනේෂන් එක පාට් එක කොහොමද වෙන්න කියලා එතකොට අපි ඊලකටගත්තොත්තෙම වාල්ටමං ඉස්සල්ලත් පෙන්ව කොහොඳ එක ප්‍රොසෙස් එක වෙන්න කියලා මේක ප්‍රොසෙස් එක වාල්ට කිව්දිහට මේජර සර්චි රිසල්ට වාල බලාගන්න පුළුවන් සර්චි රිසාල්ට ගත්තොත් එහෙම අපි ගමු හවුටු ලෝ කියනක සෝල්ට් කරොත්තේම සෝල්ට එක වෙනවා ඊට පස්සෙලා කලිය කරන්න පුළුවන් අපට මේ කලිය කියන වටනය වැඩ කරනවා එතකොට මේ කලිය කරම මේ අයිගෙන අපට මේක සර්ච් කරන්න පුළුවන් ආය කලිය කරන්න පුළුවන් අපි ලෝ බජට අදදාලා සර් කරමු එතකොට මේ විදිර පෙන්න්නනවා බ්‍රන්් මේ විදිර පෙන්න්නනවා බ්‍රන්් මේ විදිර පෙන්න්නනවා යස්ටේවා මේ විදිහට පෙන්නනවා සොර යස්ටේව මේ විදිහට පෙන්නනවා මේ විදිහට ඔයාලට කැමති විදිහේ ප්‍රොඩක්් එකක් ස්කෝල් කරගන්න පුළුවන් මං මෙතන ති ගහනවා අපි මෙතන තින් ප්‍රඩක්් එකක් ගහල බල මොකක් හරි Apple ටැප් කියල අපි සර්ච් කරල බලමු Apple ටැප් කියල සර්ච් කරල බලමු අපි Apple සෝල් කර තොට මෙන්න මෙතර ඇඩ්ඩා සර්ච්කින් ඉසරේ සෝල් පොඩක්් එක සර්ච්චගෙන් මේ විදිහට සර්ච් වෙනවා ඊට පස්ස ගහම අපි එම්සයි කටාන කටානගෙනක සෝල් කරට පස්සේ මෙතනද මේ එමසයි කටානග ඉමේජක් අපි ඇත් කරලන ඊට පස්සේ එල්ලගත්තොත් එහෙම වාල්ට වෙන්නන්න හැකි කොහොමද මෙතන දිආය මේක බලම අපි තියෙනවාද කියලා මේක පොඩක්ට ගන්න ප්‍රති පොඩක් පෙන්න්න තියෙන පොඩක් පෙන්න්න ඒවිදිර තම මේ ඩිසයින් එක වෙලා තියෙන්නේ වාල්ට පැදිලට කොහොමද මේක සම්පූර්ණ ඩිසයින් එක සහ කෝඩ් බන් කෝඩ් බයි කෝඩ් එක ඩිසයින් ලක් තියන්න කොමද කියන එක එතකොට මම මේ මෙතනදී මගේ දාසේ වීඩියෝ එකත් මෙතිරින්මන් අකර කරනවා සිර දෙනාටම සුබ දවසක්